අපි මේ ඉතුරු පාස් පේපර් කරෙක්ෂන්ස් ටික කතා කරමු. ලබන සතියේ වෙද්දී ඔයාලට දෙවනි පාඩම තොරතුරු පද්ධති වලට අදාළ ටියුට් එකේ වන්නම්. අ, එතකොට අලුත් පාඩම් පටන් ගන්නකම් අපිට පළවෙනි පාඩමේ පාස් පේපර්ස් ටික සාකච්ඡා කරන්න වෙනවා. කොහොමත් ඒක මේ ඔයාට සෑහෙන ලොකු chance එකක්. හේතුව මේ කොච්චර ගණන් හැදුවත් ඔයාට මේ පාඩුවක් වෙන්නේ නැහැ පැස්කල් කියන පාඩමේ. මොකද පේපරේ සමස්ත ලකුණු 21ක් හෝ 20ක්. ඉතින් මේ අපි හදමු අර ඉතුරු වෙලා තිබ්බ පාස් පේපර් කරෙක්ෂන්ස් ටික චුට්ටක් කියන්න මාව ඇහෙනවද පේනවද කියලා. chat එකට මැසේජ් එකක් දාන්න මාව පේනවද ඇහෙනවද. ඔත් නියමයි. මට මතක විදියට අපි 9න් නතර වුණා 10 ඉඳන් හදාගෙන යමු. රයිට් 10 ඉඳන් හදාගෙන යමු. 10 තියෙන හිස්තැන් පිරවීම. දීලා තියෙනවා ඔයාට ෆ්ලෝ chart එකක්. මේ ෆ්ලෝ chart එකට අදාළව අවුට්පුට් එක ගන්න තියෙනවා. හරි. ගානේ කියලා තියෙන දේ පැහැදිලිව අඳුර ගන්න ඕනම සංඛ්‍යා 10ක් අතරින් කුඩාම සංඛ්‍යාව සෙවීම සඳහා තමා මේ ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නේ. එතකොට සංඛ්‍යා 10ක් ඇතුළත් කරනවා. ඒ සංඛ්‍යා 10 අතරින් කුඩාම සංඛ්‍යාව හොයාගන්න ඕන. හරි. අ බලමු. වැඩේ වෙන්නේ කොහොමද කියලා. කුඩාම සංඛ්‍යාව කියන්නේ මිනිමම් වැලියු එකනේ. නේ? කුඩාම සංඛ්‍යාව කියන්නේ මිනිමම් වැලියු එක. රයිට්. බලන්න මෙතන වෙලා තියෙන දේ ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කළා අලුත් සංඛ්‍යාවක් ඇතුළත් කරනවා n කියලා. දැන් මේ n සැරෙන් සැරේ වෙනස් වෙන්න පුළුවන් ඈ. n වලගේ වෙනස් විය හැක. ඒ ඇතුළත් කරන n වල අගය මිනිමම් වලට සමාන කරලා තියෙනවා. මොකක්ද ඒ කිව්ව කතාව? දැන් මෙතන ඔයා n විදියට අපි හිතමු මුලින්ම 10 දුන්නා කියලා. මෙතන වෙනවා ලස්සන වැඩක්. min කියන වේරියබල් එකේ වැලියු එක සමාන කරලා තියෙනවා. මොකටද? n ට. හරි. මේ min සමානයි n. ඉතින් මෙතනදි වෙන්නේ ළමයි මං කිව්වා මතක ඇති වම් පැත්තේ තියෙන වේරියබල් එකේ හැමම ලියනවා. n වල අගය තමයි ඉස්සරහට ආදේශ වෙන්නේ. දැන් ඔයා ගාණක් හදද්දී රයිට් ගණන් හදද්දී මේ දැන් x කියලා වේරියබල් එකක් ගත්තා කියන්නකෝ. හරි. අරගෙන ඔන්න ඔය x ට 10 කියලා ආදේශ කරන එක නෙවෙන්නේ. නැතු ඔයා 10 සමානයි x කියනවාද? හරි. එහෙම වෙන්නේ නැහැ ළමයි. මේක වැරදීනේ. මේක නෙවෙන්නේ. අන්න ඒ වගේ තමයි. එතකොට මින් වලට ආදේශ වෙනවා කීයද? බිඳුව. රයිට්. මින් වලට ආදේශ වෙනවා බිඳුව. බිඳුව නෙමෙයි සමාන 10. හරි. මින් වලට ආදේශ වෙනවා 10. ඇයි n වලගේ 10යිනේ. දැන් අහන්න එපා 10 ආවේ කොහොමද කියලා. අහන්න. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවනේ එහෙම. 10 කියන්නේ මම දුන්නාගේ මට හිතිච්චාගේ. මම ඒක නිකන් මට මේ වෙලාවේ ඔලුවට ආපු වගේ මං කෙලිම දුන්නා. ඊට පස්සේ කවුන්ට් එකේ යගේ 1යිලු. හරි. කවුන්ට් එක මං ගන්නම් C කියලා. ඔන්න C වලාගේ ඇවිල්ලා 1යි. ඒක දාගන්නවා 1යි කියලා. දැන් මිනිමම් වැලියු එකක් දාගන්නවා 10යි කියලා. ඊට පස්සේ මෙන්න මෙතනින් චෙක් කරන්න ළමයි කවුන්ට් එකේ අගය 10ට කුඩාද කියලා. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ලූප් වෙන වාර ගාන තීරණය කරන්නේ මෙන්න මෙතනින්. 10ට වඩා කවුන්ට් එකේ අගය කුඩාද කියන තැනින් තමයි ප්‍රෝග්‍රෑම් එක අර කී පාරක් රන් වෙනවද කියන එක චෙක් වෙන්නේ. ඊට පස්සේ input n
ඒ කියන්නේ ඊළඟ සංඛ්‍යාව යූසර්ට ඇතුළත් කරන්න කියනවා. දැන් මුලින් මෙතනදී තමා ඉන්පුට් n තිබ්බේ. දැන් බලන්න මේ කවුන්ට් එක ඇතුලේ ඉන්පුට් n කියලා ආයේ ඉන්පුට් එකක් තියෙනවා. දැන් අපි හිතමු දෙවෙනි සංඛ්‍යාව විදියට 20 දුන්නා කියලා. දැන් මම මේ නිකන් මට හිතෙනා ගියන් ටිකක් දාන්න 20 දෙනවා. දැන් මෙතන n වලට ආදේශ කරනවා මේ n වලගේ 20යිනේ. ඒක මම දාගත්තාගේ. හරි. මින් වලගේ අපි දාගන්නවා 10. දැන් මට කියන්නේ මේක හරිද වැරදිද? මේ n වලගේ 20යි මින් වලගේ 10යි. මෙතන ඔපරේටර් එක තියෙන හැඩයටම මාත් දාගත්තා. මං කියලා තියෙනවා කට ඇරෙන්න ඕන හැම වෙලාවෙම විශාලගේ පැත්තට. එහෙමනම් තමා කොන්දේසියක් සත්‍ය වෙන්නේ. කන්ඩිෂන් එක true වෙන්නේ. එතකොට මේකේ එහෙමද වෙලා තියෙන්නේ නැහැ. මේකේ කන්ඩිෂන් එක false. false නම් යන්නේ මොන පැත්තටද? no කියන පැත්තට. ගිහිල්ලා මොකද වෙන්නේ? කවුන්ට් එකට එකක් එකතු කරනවා. ආයෙ උඩට යනවා. දැන් කවුන්ට් එකේ යගේ කීයද? කවුන්ට් එකට එකක් එකතු වුණා කියන්නේ කවුන්ට් එකේ යගේ 2යි. දැන් චෙක් කරනවා 10ට වඩා 2 කුඩායිද? ඔව්නේ 10ට වඩා 2 කුඩායිනේ. 10 පැත්තනේ කට ඇරලා තියෙන්නේ. අන්න කන්ඩිෂන් එක true හින්දා පහලට යනවා. ඊළඟ මිනිමම් නම්බර් එක ඊළඟ සංඛ්‍යාව ඇතුළත් කරන්න කියනවා ඉන්පුට් n කියලානේ තියෙන්නේ. මම ඇතුළත් කරන ඊළඟ සංඛ්‍යාව 5 කියලා. දැන් අපි මෙතෙන්ට ආදේශ කරලා බලනවා අගයන් ටික. හරි. n වල අගය අපි ගත්තොත් 5යි. මින් වල දැනටමත් අපිට ආපු අගය 10යි. right 10ට වඩා 5 කුඩායිද? yes. දැන් කට ඇරලා තියෙන්නේ විශාලාගේ පැත්තටනේ. මේ කන්ඩිෂන් එක true. මේ කන්ඩිෂන් එක true කියලා කියන්නේ මේක යන්නේ පහලට. දැක්කද? පහලට ගිහිල්ලා මොකක් හරි process එකක් වෙනවා. මොකක් වෙනව ඇද්ද process එක? මොකක් වෙනව ඇද්ද process එක? right දැන් ඇත්තටම මිනිමම් වැලියු එක මට කියන්න 10ද 5ද? මෙච්චර වෙලා මිනිමම් වැලියු එක විදියට තිබ්බේ කීයද? 10නේ. දැන් මං අලුතින් 5 ඇතුළත් කළා කියලා කියන්නේ මෙතන වෙන්න ඕන දේ තමා මේ මිනිමම් තීරුවේ තියෙන අගය අප්ඩේට් විය යුතුයි. ඒ කියන්නේ මොකක්ද? මිනිමම් වැලියු එක සමාන වෙනවා කාටද? දැන් මේ ඇතුළත් කරපු මොකටද? දැන් මේ ඇතුළත් කරපු yes variable එකට. sorry මේ input එකට. හරි ඉතින්. දැන් මේ ඇතුළත් කරපු input එක කියන්නේ එන්නේ එන්ට සමාන වෙන්න. හරි. එතකොට අපිට එනවා මෙතන මොකද්ද? min equal n. min සමානද n. හරි. ඔන්න ඔහොම එන්නේ. එතකොට min සමාන දෙන්න කියලා බැලුවා. min සමාන n කියන ස්ටේට්මන්ට් එක ඇඩ් කළා. එතකොට මොකද වෙන්නේ? n වල වර්තමානාගය දානවා 5යි. දැන් ඔන්න මිනිමම් වැලියු එක 5යි. මම මිනිමම් වැලියු එක අප්ඩේට් කළා 5යි කියලා. ආයි කවුන්ට් එකට එකක් එකතු වෙනවා. 10ට වඩා කවුන්ට් එක කුඩාද කියලා බලනවා. ඔව් දැන් කවුන්ට් එකේ අගය 3යි. 10ට වඩා 3 කුඩායි. එහෙනම් ඊළඟ සංඛ්‍යාව ඇතුළත් කරනවා. අපි හිතමු ඊළඟ සංඛ්‍යාව 1 කියලා. දැන් මොකද කරන්නේ? මින්ට වඩා n කුඩාද කියලා බලනවා. මින්ට වඩා n කුඩාද කියලා බලනවා. මේ වෙද්දී අපිට එනවා මින් වලාගේ කීයයි කියලාද? 5යි කියලා. n වලාගේ අපිට එනවා කීයයි කියලාද? yes. n වලාගේ 1යි. 5ට වඩා 1 කුඩායිද? yes. මේ කන්ඩිෂන් එක true. true නම් පහලට යනවා. මේ q කියන තැනට එන්නේ මොකද්ද? min equal n. දැන් n වල වර්තමාන අගය අපි අප්ඩේට් කළා කීයද? n වලාගේ 1යි. හරි. එහෙනම් අපිට එනවා මෙතන min equal 1. හරි. min equal 1. ඔහොම ගිහිල්ලා ළමයි යම් අවස්ථාවකදී මෙන්න මේ කන්ඩිෂන් එක false වෙනවා. ඒ කියන්නේ සංඛ්‍යා 10ක් ඉන්පුට් කරගත්තයින් පස්සේ කවුන්ට් එකේ යගේ 11 වෙනවනේ. එතකොට 10ට වඩා 10 මෙන්න මෙතන 10 වෙනවා. මෙතන 10 වෙනවා. එතකොට 10ට වඩා 10 කුඩායිද? නෑ. 10ට වඩා 10 කුඩා නැහැ. එතකොට මේ කන්ඩිෂන් එක false වෙන තැනදී ටක් ගාලා එළියට බහිනවා. එළියට බහැලා මොකක්ද කරන්නේ?
අපේ අරමුණ තමා කුඩාම අගය දර්ශනය කිරීම. එහෙනම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට එන්න ඕන මොකද්ද? ඩිස්ප්ලේ කරනවා මොකද්ද? මැක්සිමම්ද මිනිමම්ද? ඩිස්ප්ලේ කරනවා මිනිමම් වැලියු එක ළමයි නේ. මෙච්චර වෙලා අපි දැන් මේ මින් කියලා තීරුවක් අප්ඩේට් කළේ කුඩාම අගය හොයාගන්නනේ. එතකොට ඒක තමයි ඩිස්ප්ලේ කරන්නේ. රයිට්. එතකොට එයාට අගය දාන්න බෑ කවදාකවත් 1ද 5ද 10ද කියලා. ඔයා දාන්න ඕනේ වේරියබල් එක. එහෙනම් අන්න අපිට එනවා නේ මේ ටික පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරගත්තොත් කොහොමද එන්නේ? ඔන්න ඔහොම එන්නේ. හරි. Q වලට එනවා min equal n කියලා. P වලට එනවා min display min කියලා. හරි. බලන්න එහෙම උත්තරයක් තියෙද? yes පිළිතුරු අංක 1. කොබල් මං කියපු දේ තේරිච්ච කට්ටිය? කියලා දුන්න දේ තේරුණා තමන් අවුට්පුට් එක ගත්තා. උත්තරේ 1යි. ඉහත ගැලීම් සටහනට අදාළව අපෙන් අහනවා ළමයි මේ වර්ණයක් තුල පුනර්කරණයක්ද එහෙම නැත්නම් පුනර්කරණයක් තුල වර්ණයක්ද? මතක තියාගන්න පුනර්කරණයක් කියන්නේ නැවත නැවත සිදුවීමක්. එතකොට එකම දේ නැවත නැවත සිදු වෙනවද නැද්ද කියන එක පරීක්ෂා වෙන්නේ මෙන්න මෙතනින්. ඒ කියන්නේ පුනර්කරණය. පුනර්කරණය සිද්ධ වෙන්නේ ඔන්න ඔතනින්. හරිද? while හරි repeat until හරි එහෙම නැත්නම් for do හරි වැටෙන්නේ ඔන්න ඔතෙන්ට. ඊට පස්සේ තමා මොකක් තියෙන්නේද? මෙන්න මෙතන තෝරා ගැනීමක් තියෙන්නේ. ඒ තෝරා ගැනීම නිවැරදි නම් පහළට යවනවා, වැරදි නම් පැත්තට යවනවා. එතකොට පුනර්කරණය සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ කවුන්ට් වලට වඩා 10 කුඩාද කියලා චෙක් කරන මෙන්න මේ කොටසෙන්. හරි. මෙතනින් තමා කන්ට්‍රෝල් වෙන්නේ. හරි. එයාට සපෝට් එකට count equal count plus 1 ඉන්නවා. ඕකට අපි කියනවා ළමයි loop condition එක කියලා. right. loop condition. loop. ඇත්තටම එතන වෙන්නේ loop එක. හරිද? එතන තියෙන loop එක. මෙන්න මෙයා if එක. හරිද? if එක ගත්තාම මෙතනදී condition එක true නම් එක පැත්තකට යවනවා condition එක false නම් තව පැත්තකට යවනවා විතරයි. නැවත නැවත සිද්ධ වෙන්නේ නැහැ. මෙයාට කියනවා if කියලා. එතකොට පුනර්කරණයක් තුල වර්ණයක් තමයි මෙතනදී තියෙන්නේ. පුනර්කරණයක් තුල වර්ණයක් පැවතී. right. පුනර්කරණයක් තුල වර්ණයක් පැවතී. 12. 12 ඇදුවද ළමයි? 12 හදන්න බලන්න. 12 හදපු කට්ටිය උත්තර කියන්න.
හරි. මේකේ උත්තර ගත්ත කට්ටිය දාන්න බලන්න. පේපරේ ගෲප් එකට නම් දාලා තියෙනවා. හරි. හරි. කවුන්ට් සමානයි 0යි ඔය විදිහට තියෙන්නේ. මේකයි කතාව. අ මම මෙතනින් පටන් ගන්නම්. හොඳ ගාණක් තියරි පැහැදිලි කරන්න පුළුවන් අවස්ථාවක් එනවා අපිට. කවුන්ට් වලගේ බිඳුවයිනේ. මම ලියනවා කවුන්ට් 0. ඊළඟ පේලියට යනවා. රිපීට් කියන කමාන්ඩ් එක දැක්ක ගමන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැහැ. කෙලින්ම ඇතුළට දාගන්නවා. ඩිස්ප්ලේ කරනවා හෙලෝ කියන වචනේ. හෙලෝ කියන වචනේ මම තරුවක් විදියට දාගන්න. ඒ කියන්නේ පොඩි සමාන කිරීමක්. හෙලෝ කියන්නේ තරු. හරි. හෙලෝ කියන්නේ තරුව. රයිට්. හෙලෝ වෙනුවට තරුවක් දානවා. ඔන්න අවුට්පුට් එක අපිට එනවා එක තරුවයි. මෙතනින් කෙලින්ම ඇතුළට පනිනවා count equal count plus 1. count equal count plus 1. මේ තියෙන්නේ count වල පෙරාගය, මේ තියෙන්නේ count වල නවාගය. කොහොමද යන්නේ? count වල කලින් අගය අපිට එනවා ළමයි 0යි කියලා. බිඳුවට එකක් එකතු වෙනවා. දැන් count වල අලුත් අගය ඇවිල්ලා 1යි. බිඳුව ධන 1 1යි. count වල අලුත් අගය 1යි. මෙතනින් කෙලින්ම පහලට යනවා. ඒ කියන්නේ මෙන්න මෙතෙන්ට යනවා. රයිට්. මෙතෙන්ට යනවා. මෙතෙන්ට ගිහිල්ලා දැන් චෙක් කරනවා කන්ඩිෂන් එක. රයිට්. බලනවා 4ට වඩා count වලගේ විශාලද කියලා. 4ට වඩා count වලගේ විශාලද කියලා බලනවා. මම මෙතෙන්ට වරහනක් දාගන්න. වරහනක් දැම්ම කියලා මේ වැරද්දක් නැහැ.
හරි. කවුන්ට් වලගේ අපි ආදේශ කරගමු 1 කියලා. 4ට වඩා 1 ලොකුයිද? නෑනේ. දැන් මේ කන්ඩිෂන් එක ළමයි ෆෝල්ස් වෙන්න තමයි ඕනේ. එතකොට තමයි ලූප් එක කන්ටිනියු වෙන්නේ. නේ. මෙන්න මේ hello display සහ count equal count plus 1 කියන ස්ටේට්මන්ට් ටික නැවත නැවත සිද්ධ වෙන්නේ මේ කන්ඩිෂන් එක මොනවා වුණොත්ද? ෆෝල්ස් වුණොත්. හරි. එහෙනම් මතකයිනේ රිපීට් until වැඩ කරන විදිහ. කෙලින්ම මෙන්න මෙතෙන්ට ගිහිල්ලා දානවා. හරි. මෙතනින් මෙතෙන්ට ගිහිල්ලා දානවා. 4ට වඩා count එක විශාලද නැහැ. මේ කන්ඩිෂන් එක false. මේ කන්ඩිෂන් එක false හින්දා මේ උඩට යන්නේ false නම් විතරයි. false නම් උඩට ගියා. repeat command එක දැක්ක ගමන් ආයෙ අතුලට පැන්නා. display කරනවා hello. දැන් ඔන්න hello දෙකයි. අපෙන් අහන්නේ hello කීපාරක් print කරනවද කියලා. count equal count plus 1. count එකේ අගේ එකකින් වැඩි වෙනවා. count එකේ කලින් අගේ 1යි. එකට එකක් එකතු වුණාම count එකේ අලුත් අගේ කිය 2. මෙතෙන්ට ආදේශ කරනවා 2. 4ට වඩා 2 ලොකුයිද? නෑ. false හින්දා උඩට යනවා. repeat command එක දැක්ක ගමන් ඇතුළට පනිනවා hello display කරනවා. හරි. count එකේ අගේ එකකින් වැඩි වෙනවා. count එකේ කලින් අගේ 2යි. දෙකට එකක් එකතු වුණාම count එකේ අගේ 3. මෙතෙන්ට ආදේශ කරනවා 3. 4ට වඩා 3 ලොකුයිද? නෑ. කැරකිලා උඩට යනවා. hello display කරනවා. count එකේ අගේ එකකින් වැඩි වෙනවා. count එකේ කලින් අගේ 3යි. 3ට එකක් එකතු කරාම count එකේ අලුත් අගේ 4යි. මෙතෙන්ට 4 ආදේශ කරනවා. 4ට වඩා 4 ලොකුයිද? නෑ. කැරකිලා උඩට යනවා. repeat command එක දැක්ක ගමන් ඇතුළට පනිනවා. display කරනවා hello තරුවයි. count එකේ අගේ එකකින් වැඩි කරනවා. දැන් count එකේ අගේ 5යි. මෙතෙන්ට 5 ආදේශ කරනවා. 4ට වඩා 5 ලොකුයිද? ඔව්. මේ කන්ඩිෂන් එක true වුණා කියලා කියන ළමයි මොකද වෙන්නේ? නැවත නැවත ක්‍රියාත්මක වෙන එක නතර වෙනවා. මෙන්න මේ ස්ටේට්මන්ට් දෙක රන් වෙන එක දැන් නතර වුණා. හරි. නතර වුණා. මෙන්න මේ ස්ටේට්මන්ට් රන් වෙන එක දැන් නතර වුණා. දැන් 5ට බහිනවා. 5ට බහැලා මෙතෙන්ට ආදේශ කරනවා කිය 5. 4ට වඩා 5 ලොකුයිද? yes. මේ කන්ඩිෂන් එක true වෙච්ච ගමන් ඇතුළට පනිනවා. ඇතුළට පැනලා ඩිස්ප්ලේ කරනවා hello. hello කියන්නේ බන් තරුවනේ අපි දාගත්තේ. නේ. 5ට යනවා count එකෙන් එකක් අඩු වෙනවා. count එකෙන් එකක් අඩු වෙනවා කියන්නේ දැන් count එකේ අගේ 5නේ තිබ්බේ. හරි. දැන් මේ අලුත් ස්ටේට්මන්ට් එකක් මේක. අතන තිබ්බේ +1 මෙතන තියෙන්නේ -1. count එකේ වර්තමාන අගය ඇවිල්ලා 5යි. 5න් එකක් අඩු වුණා කියන්නේ දැන් count එකේ අගය කීය? 4යි. count එකේ අලුත් අගය ආයි 5 ඉඳන් කීයට අඩු වෙනවද? 4ට අඩු වෙනවා. දැන් මෙතනින් ආයෙ ළමයි කෙලින්ම මෙන්න මෙතෙන්ට අරගෙන යනවා. දැන් තියෙන while loop එකනේ. මතක් කරගන්න while වැඩ කරන විදිය. while වැඩ කරන්නේ condition එක true නම් පමණයි. කොන්දේසිය සත්‍ය නම් පමණක් නැවත නැවත ස්ටේට්මන්ට් ටික රන් වෙනවා. උඩට ගිහිල්ලා count එකට අපි ආදේශ කරමු 4. මට කියන්නේ 4ට වඩා 4 ලොකුයිද? නෑ. මේ condition එක false වෙච්ච ගමන් මොකද වෙන්නේ? end while වෙනවා. හරි. මේ කොන්දේසිය අසත්‍ය වෙච්ච ගමන් while එක end කරනවා. පැහැදිලි? දැන් ගනි 1 2 3 4 5 6. hello කියන වචනේ 6 පාරක් ඩිස්ප්ලේ වුණා. තේරුණාද? තේරුණාද? ඕකයි කතාව. හරි කට්ටිය අත උස්සන්න. හරි.
13. Consider the algorithm in the following flow chart. Right. බලන්න මේක හදන්න බෝඩ් එක අවශ්‍ය වෙන්නේ නැහැ. මම පොඩ්ඩක් එක පේපරයක් ගන්න. හරි. වෙච්ච වැඩේ බලන්න. මේක බහුතරයක් වරද්දගෙන අනිවාර්යෙන් වරද්දලා ඇති. x සහ y සඳහා අගයන් ටිකක් ආදේශ වෙනවා. x වලට අපි ආදේශ කරමු 10. y වලට අපි ආදේශ කරමු 20. හරි. ඕක මේ ඔහොම ලිව්වට නම් වැඩක් වෙන එකක් නැහැ. ඒකින්ද මම මේ ලියන විදියට ඔයත් try කරලා බලන්න වරදින්නේ නැහැ එතකොට. x වලාගේ 10යි y වලාගේ 20යි. variable දෙකක් තියෙන variable වල අගයන් එකිනෙකට වෙනස් x සහ y ආරම්භයේදී 10 සහ 20 කියන අගයන් පිළිවෙලින් ගන්නවා. මෙතන x වලට මම ආදේශ කරනවා 10 comparison operator එක හැමම දානවා y වලාගේ 20යි. මොකද හිතන්නේ මේක හරිද වැරදිද? මං කියලා තියෙනවා කට ඇරිලා තියෙන්නේ විශාලාගේ පැත්තට නම් ඒ කන්ඩිෂන් එක true. එහෙනම් yes කියන පාර දිගේ යනවා. දැන් එයාට හම්බ වෙනවා ස්ටේට්මන්ට් තුනක්. right? process තුනක් හම්බ වෙනවා තව විදියකට කිව්වොත්. මතකයිනේ මං ඔයාලට කිව්වා x සමානයි 10 කිව්වා මිසක් 10 සමානයි x කියනවද? නෑනේ. එහෙනම් මතක තියාගන්න හැම වෙලාවෙම right? ඕකේ ලියන්න ගියාම පිස්සු වැදෙනවා ළමයි. z වලාගය තමා අපි දැන් බලන්න යන්නේ කීයද කියලා. z කියන වේරියබල් එකට ආදේශ කරගන්නලු y වල වර්තමාන අගය. y වල වර්තමාන අගය 20යි. දැන් ඔන්න මම මොකද කරන්නේ z කියලා එක්කෙනෙකුත් හදාගත්තා. ඊට පස්සේ එයාට ඇඩ් කරනවා 20 කියන අගය. දැන් ඔන්න පළවෙනි කොටස ඉවරයි. ඊට පස්සේ y වල අගය y කියන සමාන y කියන වේරියබල් එකට පාස් කරන්නලු x වල අගය. x වල වර්තමාන අගය ඇවිල්ලා කීය? මේවාට බලන්න පුළුවන් ළමයි. x වල අගය කීය? මෙතනින් බැලුවාම පේනවා මේ 10යි. හරි. එතකොට y වල අගය මොනවා වෙලා? අප්ඩේට් වෙලා. y වල අගය කීය? 10යි. හරි. y වල අගය අප්ඩේට් වෙලා. ආයි පහළට යනවා. x වලට x කියන වේරියබල් එකට ආදේශ කරන්නලු z වල අගය. කීයද z වල අගය? z වල අගය 20යි. අන්න අපිට එනවා x සමානයි කීයද කියලා? 20යි කියලා. හරි. පහළට එනවා ඩිස්ප්ලේ කරනවා x සහ y. x වල අගය 20යි. y වල අගය 10යි. x සහ y වල අගයන් ඩිස්ප්ලේ කරන්නලු 20 සහ 10 ඔය විදිහට ඩිස්ප්ලේ වෙනවා. කොබන් තේරිච්ච කට්ටිය? නියමයි. අපි පට ගාලා යන්න ළමයි. දැන් ඕනම ළමයි ටික එවුන් ටිකනේ බං එන්නේ දැන් මේ වගේ ඩිස්කෂන් එකකට. අනිත් ඒවා රෙකෝඩින් බලනවද නැද්ද මන් නම් දන්නේ නැහැ. මන් නම් හොයන්න යන්නෙත් නැහැ. නිකන් පන්ති ෆී එක විතරක් ගෙවලා වැඩක් කරගන්න නැත්තම් තේරුමක් නැහැනේ. මේවා අර ලයිව් සාකච්ඡා කරද්දි තමයි ඔයා ගාන හදලා අඩේ මට වැරදුනානේ. මට වැරදෙන්න හේතුව මේකනේ මේක මේ විදියට හදන්න තිබ්බනේ කියන ඒක එන්නේ ළමයි අර ලයිව් එක හරහා තමනුත් ගාන හදලා තමන්ගේ අඩුපාඩු ඒ වෙලේ චෙක් කරගනින්න. මේකට එන්නේ නැතුව ඉතින් පස්සේ රෙකෝඩින් බලනවා නම් හොඳයි. ඉතින් රෙකෝඩින් බැලෙනවද කියන එකයි මට තියෙන ගැටලුව. 1 සිට 10 තෙක් වූ සංඛ්‍යාවල ගුණිතය ලබා ගැනීමට p වෙත ඇතුළත් කළ යුතු ලේබලය කුමක්ද කියලා අහනවා. හරි. 1 සිට 10 තෙක් කිව්වහම අපි ඔක ගිය සතියේ කතා කළා හොඳට මතක ඇති. මේ
දක්වා කිව්වහමනේ 10 ගන්න නැහැ කියලා කිව්වේ. 1 සිට 10 දක්වා කිව්වහම 10 ගන්න නැහැ කිව්වා. තෙක් කිව්වහම 10 ගන්නවා. එතකොට මේ මෙතනදී 1 සිට 10 දක්වා සංඛ්‍යාවල ගුණිතය ලබා ගැනීමට එතකොට ගුණිතය කියලා කියන්නේ ළමයි හරියට මෙන්න මෙහෙම දෙයක්නේ. දැන් 1 සිට 10 තෙක් කිව්වයින් පස්සේ 1 මෙතනින් ගියයින් පස්සේ අ දැන් 10 ගන්නවා ඒ කොළුවේ තියාගන්න. 1 2 3 4 5 6 7 8 9 10 කියන සංඛ්‍යාවන් ටික ඔය ಗುಣ කරගන්න එකනේ කරන්න හදන්නේ නේ. ඔහොම ඔහොම ಗುಣ කරගන්න එකනේ කරන්න හදන්නේ. right. ඕකේ. අපිට මෙන්න මෙතන කන්ඩිෂන් එක තමා ඇඩ් කරන්න තියෙන්නේ. මෙතනදී මේ තරකෙ මෙන්න මෙච්චරයි. මම ඕක ගිය සතියේ නම් ලොකුවටම කිව්වා ඔයාට මතක ඇති අපි සාකච්ඡා කළා සෑහෙන වෙලා අරගෙන ප්‍රශ්නේ වැරදිත් අපි හෙව්වා. ඔයා මෙතන එකින් එක ටිකක් ආදේශ කරලා බලන්න මං කියනවට. දැන් උදාහරණයක් පළවෙනි උත්තරේ ආදේශ කරලා පෙන්නන්න. දැන් ඒක මට ළමයින්ට පැහැදිලි කරන්න පුළුවන් එක විදියක්. ලේසිම විදිය නොවෙන්න පුළුවන්. නමුත් මේ විදියට ඔයාට පැහැදිලි කරද්දි තේරෙන්න තියෙන සම්භාවිතාව වැඩි. right. මං ඔහොම දුන්නා කියලා හිතන්නකො. එතකොට ළමයි නම්බර් වලාගය අපිට එනවා කීයද? බිංදුව කියලා. හරි. එතකොට මතක තියාගන්න රිපීට් අන්ටිල් වැඩ කරන්නේ වැරදි නම් විතරයි. හරි. කන්ඩිෂන් එක ෆෝල්ස් වෙනවා නම් විතරයි ලූප් වෙන්නේ. ඒක ඔළුවේ තියාගන්න. ඉතින් 10ට වඩා බිංදුව මොනවා වෙනවද? විශාලද? නෑ. මේ කන්ඩිෂන් එක ෆෝල්ස් නේ. ෆෝල්ස් හින්දා මොකද වෙන්නේ? කෙලින්ම මෙතනින් අල්ලලා ආයේ මෙන්න මේ රිපීට් වල මුලට අරගෙන යනවා. ඊට පස්සේ නම්බර් වල අග එකකින් වැඩි වෙනවා. ඔහොම ඔහොම වෙනවා. ඔහොම ගිහිල්ලා නම්බර් වල අග 1 2 3 4 5 6 7 8 යම් අවස්ථාවකදී අපි හිතමු මෙතන නම්බර් වල අගය 10 වුණා කියලා. 10ට වඩා 10 විශාලද? 10ට වඩා 10 විශාලද? නැහැ. 10ට වඩා 10 විශාල නැහැ. ඒකින් දැන් මේක ෆෝල්ස් නම් මොකද වෙන්නේ? ෆෝල්ස් නම් ආයි මුලට යනවනේ. මුලට ගියපු ගමන් බලන්න වෙන වැඩේ. නම්බර් වලාගේ එකකින් වැඩි වෙනවා. දැන් නම්බර් වලාගේ 11යි. ප්‍රොඩක්ට් වලට යම්කිසි අගයක් එයි. ඒ අගය ආයි කීයෙන් ගුණ වෙනවද? 11න් ගුණ වෙනවා. බලන්න එතකොට හරිද කියලා. හරි. දැන් තේරිච්ච උන්ට නම් උන්ගේ ඔළුවට නිකන් වැදුනක් කෙලින්ම. හරි. ආයි මං කියන්න නම්බර් වල අගය බිංදුවෙන් පටන් ගන්නවා. හරිද? උත්තරේ නම් පේනවා ඉතින්. මොකක්ද උත්තරේ? උත්තරේ 3 කියන ළමයාට උස්ස. උත්තරේ 3. right. උත්තරේ 3. තේරිලා නැද්ද යකෝ මුන්ට? හරි. මේ අහන්නකො. ප්‍රොඩක්ට් වල අගය හරි. ප්‍රොඩක්ට් වල අගය අපි ගන්නවා මීට වඩා ලේසි වෙයි මට මන් හිතන්නේ මේ ඇඳලා පැහැදිලි කරන්න ගියොත්. ඒ ප්‍රශ්නෙට උත්තරේ 3 ගත්ත ළමයාද උස්ස? නැද්ද එකක්? How sad. බෝඩ් එක මකන එක නෑනේ.
හරි. මෙතන මේ වෙන්න ඕන දේ තමා 1 සිට 10 තෙක් වූ සංඛ්‍යාවල ගුණිතය ලබා ගැනීම. 1 සිට 10 තෙක් වූ සංඛ්‍යාවල ගුණිතය ලබා ගැනීම. ඒ කියන්නේ හරියට මෙහෙම දෙයක්නේ. 1 වැඩි කිරීම, 2 වැඩි කිරීම, 3 වැඩි කිරීම, 4 වැඩි කිරීම, 9 වැඩි කිරීම 10. 10 වෙනකන් විතරයි ගුණ වෙන්න පුළුවන්. ඕක හදිස්සිය හරි 10 අපි හිතමු වැඩි වුණා කියලා 11. ඒක වෙන්න බෑ. හරිද? එහෙම වුණොත් වැරදි. රයිට්. මේක වෙන්න බෑ. හරි. රයිට්. මෙන්න ප්‍රොඩක්ට් වලාගේ එකයි නම්බර් වලාගේ බිඳුවයි. හරි. ප්‍රොඩක්ට් වලාගේ එකයි නම්බර් වලාගේ බිඳුවයි. ප්‍රොඩක්ට් වලාගේ එකයි නම්බර් වලාගේ බිඳුව. රිපීට් කමාන්ඩ් එක දැක්ක ගමන් ඇතුළට පනිනවා. මේ තියෙන්නේ අර නැවත නැවත සිදුවෙන කොටස් ටික. නම්බර් වලාගේ එකකින් වැඩි වෙනවා. නම්බර් වලාගේ එකකින් වැඩි වුණා කියලා කියන්නේ දැන් නම්බර් වල වර්තමාන අගය 1යි. හරි. කෙලින්ම මෙතනින් ඇතුළට පනින්න. ප්‍රොඩක්ට් එක වැඩි කරන්නලු නම්බර්ගේ. හරි. ප්‍රොඩක්ට් equal ප්‍රොඩක්ට් ගුණ කිරීම නම්බර්. ඔහොමනේ යන්නේ. එතකොට ප්‍රොඩක්ට් වලාගේ අපිට දැන්ට ආවේ 1යි කියලා. නම්බර් වලාගේ ආවේ 1යි කියලා. එක වැඩි කිරීම 1 කියන්නේ ප්‍රොඩක්ට් වලාගේ කියන්නේ 1යි. ඊට පස්සේ until දැන් මෙන්න මේ මෙතෙන්ට දාන්න ඕන එක තමයි අපි හිතන්න ඕන ළමයි. හරිද? දැන් පළවෙනි උත්තරේ දැම්ම කියන්නකෝ. හරි. පළවෙනි උත්තරේ ගන්නකෝ. මිලෝම දෙයක් තේරෙන්නේ නැගේ තිය එකෙට්ට නිකන් පළවෙනි උත්තරේ ආදේශ කරලා හරි බලන්න පුළුවන්. මොකක්ද මේ වෙන්නේ කියලා හිතා ගන්න බැරි නම්. ඊට පස්සේ දැන් නම්බර් වලාගේ ආදේශ කළා 1යි. 10ට වඩා 1 ලොකුයිද? නෑනේ. වැරදි. වැරදි හින්දා මොකද වෙන්නේ? ආයෙ මුලට යනවා මේ. ආයෙ මුලට යනවා. හරි. ආයෙ මුලට යනවා. රිපීට් කමාන්ඩ් එක දැක්ක ගමන් ඇතුළට පනිනවා. නම්බර් වලාගේ එකකින් වැඩි කරගන්න. දැන් නම්බර් වලාගේ 2යි. ඊට පස්සේ ප්‍රොඩක්ට් වල අර පෙරාගය ගන්නවා. ප්‍රොඩක්ට් වල පෙරාගය 1යි. නම්බර් වල අලුත් අගය 2යි. එක වැඩි කිරීම 2 කියන්නේ 2යි. ප්‍රොඩක්ට් වලාගේ කිය 2යි. හරි. ප්‍රොඩක්ට් වලාගේ 2යි. දැන් මෙතෙන්ට 2 ආදේශ වෙනවා. 10ට වඩා 2 ලොකුයිද? නෑ. අපිටත් වෙන්න ඕන false. false වුණොත් ආයෙ පාරක් උඩට යනවා. නම්බර් වලාගේ එකකින් වැඩි වෙනවා. දැන් නම්බර් වලාගේ 3යි. ප්‍රොඩක්ට් වැඩි කරනවා නම්බර්ගේ. ප්‍රොඩක්ට් වල වර්තමානගේ 2යි. නම්බර් වලාගේ 3යි. දෙවරක් 3 6යි. ප්‍රොඩක්ට් වල වර්තමානගේ 6යි. දැන් මේ ටික ටික අපි හදපු එකට සමානයිනේ. එක වැඩි කිරීම 2 කීය? 2යි. 2 වැඩි කරනවා 3. කීය? 6යි. ඔහොමනේ. නේ. දැන් ඔහොම ගිහිල්ලා මං අහන්නේ නම්බර් වලාගේ කීය දක්වා යන්න පුළුවන්ද? 10 දක්වා යනවනේ. හරි. ඔන්න 10 වුණා කියන්නකො. දැන් මේ බලන්න. 10ට වඩා 10 ලොකුයිද? නෑ. තාමත් false නේ. හරි. 10ට වඩා 10 විශාල නෑ. ඒක false හින්දා ආයෙ මොකද වෙන්නේ? උඩට යනවා රිපීට් වෙනවා ඇතුළට දාගන්නවා. නම්බර් වලාගේ එකකින් වැඩි වෙනවා. දැන් නම්බර් වලාගේ 11යි. ඊට පස්සේ ප්‍රොඩක්ට් වැඩි කරනවා නම්බර්ගේ. පුතේ ප්‍රොඩක්ට් වලට යම්කිසි අගයක් ඇවිල්ලා තියෙයි ඒ වෙලෙට. අපි දන්නේ නැහැ ඒක. මම p කියලා ගන්න. නම්බර් වලාගේ හැබැයි අපි දන්නවා. නම්බර් වල වර්තමාන අගය 11යි. මම කිව්වා බං උඹලට 11 ආවොත් ඒක ගන්න එපා. වැරදි. හතගයිනේ මං කිව්වේ. එතකොට 11 ආවොත් ඒක ගන්න බෑ. ඒක වැරදි. එහෙමනම්
මෙතෙන්ට අපි මෙන්න මේ ඔපරේටර් එක දාලා හරියන්නේ නැහැ. හරි. මේ ඔපරේටර් එක දාන්න බෑ. 10 ආපු ගමන් ප්‍රෝග්‍රෑම් එක රන් වෙන එක නතර කරගන්න ඕන. එහෙමනම් ඔයාට කරන්න තියෙන එකම විසඳුම තමයි මෙතන සමාන ලකුණ දානවා 10 දාන්න. දැන් බලන්න. දැන් 10 ලැබිච්ච ගමන් හරිද? දැන් 10 ලැබිච්ච ගමන් 10ට වඩා 10 විශාලද? නෑ. සමානයි. මේ කන්ඩිෂන් එක true වෙනවනේ. true වෙච්ච ගමන් loop එක run වෙන එක මොනවා වෙනවද? නතර වෙනවා. හරි. loop එක run වෙන එක නතර වෙනවා. පැහැදිලිද? ඕකයි කතාව. හරි. loop එක run වෙන එක නතර වෙනවා. yes. බලන්න මෙහෙම උත්තරයක් තියෙන්නේ පිළිතුරු අංක 3. 14ට 3. 14ට 3. 15 15. හරි. 15 ගැන මොකද හිතන්නේ? 15 ගැන මොකද හිතන්නේ? ඉස්සෙල්ලා මේ ෆ්ලෝ chart එකේ ක්‍රියාකාරීත්වය බලන්න. බලන්න මේ ෆ්ලෝ chart එක රන් වෙන විදිය. ඩිස්ප්ලේ කරනවා n වල අගය. හරි. අන්න අපි නිකන් try එකක් දෙමු. n වල අගය ඩිස්ප්ලේ කරන්න යන්නේ. ආරම්භයේදී n වල අගය ඇවිල්ලා බිඳුවයි. මම ඒක ලියා ගන්න. පහළට යනවා n වල අගය එකකින් වැඩි වෙනවා. දැන් n වල අගය 1යි. ඩිස්ප්ලේ කරනවා කීයද? ඔන්න දැන් තමයි ඩිස්ප්ලේ කරන්නේ. එතකොට අපිට අවුට්පුට් එක විදියට එනවා. හරි. අවුට්පුට් එක විදියට එනවා කීය? 1. අවුට්පුට් එක විදියට එනවා 1. දැන් මෙතනට එක ආදේශ කරනවා. 9ට වඩා 1 ලොකුයිද? හා 9ට වඩා 1 ලොකුයිද? නෑ. මේ කන්ඩිෂන් එක false. false හින්දා කැරකිලා උඩට එනවා. n වල අගය එකකින් වැඩි වෙනවා. දැන් n වල අගය කීය? 2යි. පහළට යනවා ඩිස්ප්ලේ කරනවා 2. හරිද? මෙතෙන්ට 2 ආදේශ කරනවා. 9ට වඩා 2 ලොකුයිද? නෑ. කැරකිලා උඩට යනවා. n ගේ අගය එකකින් වැඩි වෙනවා. දැන් ඇවිල්ලා n ගේ අගය 3යි. මෙතෙන්ට 3 ආදේශ කරනවා. 3 ඩිස්ප්ලේ කරනවා ඉස්සෙල්ලා. හරිද? 3 ඩිස්ප්ලේ කරනවා. ඊට පස්සේ 3 මෙතෙන්ට ආදේශ කරනවා. 9ට වඩා 3 ලොකුයිද? නෑ. ආයෙ කැරකිලා උඩට යනවා. n ගේ අගය එකකින් වැඩි වෙනවා. දැන් n වල අගය කීය? 4යි. හරි. ඊට පස්සේ 4 ඩිස්ප්ලේ කරනවා. හරි. ඔහොම ගිහිල්ලා n වල අගය දැන් අපි ගමුකෝ ඕක 4 5 6 7 8 ඊට පස්සේ 9ත් යනවා. හරි. 9ත් යනවා. 9 යවුවාම බලමු මොකද වෙන්නේ කියලා. මෙතෙන්ට 9 යවනවනේ අපි. මෙතෙන්ට 9 දුන්නාම 9ට වඩා 9 ලොකුයිද? නෑ. උඩට යනවා 9ට එකක් එකතු වෙනවා. දැන් n වල අගය 10යි. හරි. එතකොට තේරුණාද? 5 ඉඳන් ඕක යනවා ළමයි බ්ලා 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 10 දක්වා අවුට්පුට් එක එනවා. ඊට පස්සේ මෙතනදි චෙක් වෙනවා 9ට වඩා 10 ලොකුයිද? yes. කන්ඩිෂන් එක true වුණා විතරයි ප්‍රෝග්‍රෑම් එක ස්ටොප් වෙනවා. එතකොට අවුට්පුට් එක එන්නේ 1 2 3 4 5 6 7 8 9 10 විදියට 1 2 3 4 5 6 7 8 9 10 විදියට. එහෙම බැලුවොතින් අපිට අවුට්පුට් එක ගන්න පුළුවන් කෝඩ් එක කොහෙද තියෙන්නේ? දැන් මම කපාගෙන යනනම් අර බලපු ගමන් අපිට වැරදි උත්තර ටිකක් පේනවනේ. දැන් මේ දෙවෙනි එක කොහොමවත් ගන්න බෑ. හේතුව බිඳුව නම්
අනිවාර්යෙන් බිඳුවක් print වෙන්න ඕන. දැන් මේ මෙන්න මේ flow chart එකේ output එක මම මෙච්චර වෙලා කට කැඩෙනකන් කිව්වා එකේ ඉඳන් 10 ඒ කියන්නේ 1 2 3 4 5 6 7 8 9 10ත් print වෙනවා. එකක් print වෙනවා 10ත් print වෙනවා. දැන් දෙවෙනි උත්තරේ ගැලපෙන්නේ නැහැ. හරි. එතනින් ගියන් පස්සේ තුන්වෙනි උත්තරේ ගැලපෙන්නේ නැහැ මේ. බිංදුව ආදේශ කරලා බලන්න 10ට වඩා බිංදුව කුඩායිද yes කියපු ගමන් ඇතුළට පනිනවා n වලාගේ print කරනවා. කීයද n වලාගේ බිංදුවයිනේ. බිංදුව print වෙන්නේ නැහැ. දැන් මේ 2 සහ 3 කියන උත්තර දෙකම කපන්න හේතුව බිංදුව print වීම. 4 කියන උත්තරේ උඩින්ම ගන්න පුළුවන්. තේරුණාද දන්නේ නැහැ. හරි. for n equal 1 to 10 do එකේ සිට 10 දක්වා සියලුම අගයන් ටික ඩිස්ප්ලේ වෙනවා. අර for loop එක ඉගැන්නුවා. හරි. ඉගැන්නුවේ නැහැ කියන්න බෑ. for loop එකේදී ළමයි ආරම්භක සහ අවසාන කියන අගයන් දෙකම ඩිස්ප්ලේ වෙනවා. දැන් මෙතන දීලා තියෙන එක ආරම්භක අගයේ විදිහට ඒකත් ඩිස්ප්ලේ වෙනවා 10ත් ඩිස්ප්ලේ වෙනවා. පළවෙනි උත්තරේ ගන්න බැරි වෙන්න හේතුව තමා n වලාගේ එකයිනේ. දැන් 10ට වඩා එක කුඩායිද? කුඩායි. ඇතුළට පනිනවා ඔන්න n වලාගේ එකකින් වැඩි වෙනවා. දැන් n වලාගේ ළමයි දෙක කියලා තමයි අපිට ගන්න වෙන්නේ. හරි. n වලාගේ මුලින් එක තිබ්බා. එකට එකක් එකතු වුණා මෙන්න මෙතනදී. දැන් n වලාගේ දෙකයි. දැන් ඩිස්ප්ලේ කරනවා දෙක. හරි. එකට කලින් එක ඩිස්ප්ලේ කළා එක සම වෙන්න එක ඩිස්ප්ලේ කරන්නේ නැහැ. එක ඩිස්ප්ලේ කරන්නේ නැහැ. මට ට්‍රැක්නේ. එක n වල ආරම්භකගේ එකයි 10ට වඩා එක කුඩායිද yes 15ට යනවා n ගියාගේ එකකින් වැඩි වුණා. දැන් n වලගේ එක නෙමේ දෙකයි. හරිද? දැන් දෙක තමයි මුලින්ම තියෙන්නේ. දැන් ඔන්න මේක මෙතෙන්ට ආවනම් හරිය. මෙන්න මෙතෙන්ට ඇවිල්ලා තිබ්බනම් ඔන්න එක ඩිස්ප්ලේ කරගෙන ඊට පස්සේ n එකක් එකතු වෙනවා. එහෙම තිබ්බනම් හරිය. දැන් මේ පළවෙනි එක ගන්න බැරි ඒක එක print වෙන්නේ නැහැ දෙකෙන් තමයි print වෙන්න ගන්න. 15ට උත්තරේ 4. හරි. 15ට උත්තරේ 4. 16 වෙනි ගාන අපි හදනවා. අපිට කියන්න ළමයි තරුව කොපමණ වාර ගණන් ඩිස්ප්ලේ වෙනවද කියලා අහනවා. හරි ලේසියිනේ. ඉතින් මේ බලන්නකො. තරුව ඩිස්ප්ලේ වෙන වාර ගණන අපිට ඊසි කියන්න පුළුවන් නේ. ගාන කීවෙනි එකද? ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියන්නද? 16 Excel x ගේ ආරම්භකගේ බිඳුව.
පහළට එනවා. ඩූක් කමාන්ඩ් එක දැක්ක ගමන් ඇතුළට පනිනවා. ඩිස්ප්ලේ කරනවා තරුව. හරිද? ඩිස්ප්ලේ කරනවා තරුව. එතකොට මම තරුව ඩිස්ප්ලේ වෙන වාරයක් ගානේ තරුව කියලා ලියන්න. හරි. ඔන්න තරුව. පහළට යනවා. එක්ස්ට්‍රා දෙකක් එකතු වෙනවා. ළමයි දැන් ඔයාලා පොඩි බබ්බු නෙමෙයිනේ මම මෙතෙන්ටම කෙලින්ම ගන්නම් මේ තියෙන පෙරාගය x වල පෙරාගය බිඳුවයි බිඳුවට දෙකක් එකතු වුනහම x වල අලුත් අගය කීය 2යි හරි x වල අලුත් අගය 2යි දැන් ඊට පස්සේ කෙලින්ම මෙතනින් මෙතෙන්ට යනවා හරි මෙතෙන්ට යනවා දැන් මෙතන x වල අගය 2නේ 2 ආදේශ කරනවා මම කිව්වා කට ඇරෙන්න ඕන මොන පැත්තටද ලොකු පැත්තට කට ඇරෙන්නේ ලොකු පැත්තට නම් කන්ඩිෂන් එක true ඇත්තටම බන් දෙකට වඩා පහ ලොකුයිනේ එතකොට මේ කන්ඩිෂන් එක true හින්දා ආය පාරක් මොකද වෙන්නේ මෙන්න මෙහෙම මුලට එනවා. හරිද? මුලට එනවා. එතකොට do command එක දැක්ක ගමන් ඇතුළට පනිනවා ඩිස්ප්ලේ කරනවා තරුව. තරුව ඩිස්ප්ලේ කරනවා. ඊට පස්සේ x ගේ අගය දෙකකින් වැඩි වෙනවා. x ගේ කලින් අගය 2යි. දෙකට දෙකක් එකතු වුනහම x ගේ අලුත් අගය කීයද? 4යි. x ගේ අලුත් අගය 4යි. මෙතෙන්ට 4 ආදේශ කරනවා. 5ට වඩා 4 කුඩායිද? yes. මේ කන්ඩිෂන් එක true නම් විතරයි උඩට යන්නේ. හරි. true නම් උඩට යනවා. do command එක දැක්ක ගමන් ඇතුළට දාගන්නවා. ඩිස්ප්ලේ කරනවා තරුව. ඊට පස්සේ x ගේ අගය දෙකකින් වැඩි කරනවා. දැන් x ගේ වර්තමාන අගය 6යි. හරි. 4ට දෙකක් එකතු වුණාම 6යිනේ. දැන් 5ට වඩා 6 කුඩාද? නැත්නම් තව විදියකින් අහුවොත් 6ට වඩා 5 විශාලද? කට ඇරලා තියෙන ලොකු පැත්තටද? නෑ. එහෙනම් මේ කන්ඩිෂන් එක false. false වුණා කියන්නේ ළමයි run වෙන එක නතර වෙනවා. program එක stop වෙනවා. හරි. එතකොට තරුව ඩිස්ප්ලේ වෙලා තියෙන 3 පාරයි. ප්‍රශ්නයක් තියෙනවා නේද? උත්තරයක් නැහැනේ. මේ 2017නේ. 2017. අ උත්තරයක් නම් එහෙම එකක් නැහැ. මම ඔයාලට ඩබල් චෙක් කරලා කියන්නම් මාගින් ස්කීම් එකේ ආන්සර් එක එක්ක කම්පෙයාර් කරලා බලලා හරියටම කියන්නම්. එතකන් ඔයා 17 හදන්නකෝ ළමයි. 17 17 18 ඔය ටික හදාගෙන යන්න.
27 ඕල්. මේක 2017 මේ 2017 27 වෙනි ප්‍රශ්නේ මම ටක් ගාලා බැලුවේ මේ සැකේට මේක ඕල් වෙන්න එපා. ඉතින් අපිට ආපු උත්තරේ 3නේ. හරි. ඒක ඔයාට ලැබිච්ච උත්තරේ දාගන්න ළමයි. කීයද කියන එක. දැන් අපි හදද්දී ආවේ 3නේ. 3 කියලා දාගන්න. ඔය do while දාලා මේ ඕක අනිත් පැත්තට එන්න ඕන. ඉතින් කන්ඩිෂන් එක මුලින් දාලා එහෙම එන්න ඕන. හරි. බලන්න මෙතන වෙන වැඩේ හරිම ලේසි පහසු බෝඩ් එක අවශ්‍ය වෙන්නේ නැති ගාණක්. මෙන්න මේ all rounder කියන මේ අපි ගමු කුසලානයක් කියලා. ඒ all rounder කියන කුසලානය ලබා ගන්න නම් මෙන්න මේ දේවල් දෙකම කරලා තියෙන්න ඕන. හරිද? එකක් නෙමෙයි දෙකම කරලා තියෙන්න ඕන. දැන් මේ ඇතුළට යන්න නම් හරිද? මේ කහ පාටින් මම highlight කරලා තියෙන කොටස ඇතුළට යන්න නම් ළමයි මේ if condition දෙකම සම්පූර්ණ කරලා තියාගන්න ඕන. right? දෙකම. එකක් නෙමෙයි දෙකම. ඒ කියන්නේ average mark එකත් 70ට වැඩි වෙන්න ඕන. sport color එකකුත් තියෙන්න ඕන. අපි හිතමු කවුරු හරි ඉන්නවා average mark එක 70ට අඩුයි. හැබැයි එයාට sport color එකක් තියෙනවා. එයාට ඔය කුසලානේ හම්බෙන්නේ නැහැ. and මතකයිනේ logic gate වල and වල output එක වෙන්නේ එකම අවස්ථාවකදී විතරයිනේ. input දෙකම එක වෙනවා නම් විතරයි. අන්න ඒ වගේ රෑට බතුත් ඕන ඉන්දියාප්පත් ඕන දෙකම ඕන. බත් සහ ඉන්දියාප්ප දෙකම තියෙනවා නම් විතරයි ඔයා කන්නේ. හරි. බත් හෝ ඉන්දියාප්ප නෙමෙයි. දෙකම ඕන ඔයාට. නැත්නම් ඔයා කන්නේ නැහැ කියනවා. හරි. බතුත් ඕන ඉන්දියාප්පත් ඕන දෙකම ඕන. එතකොට මෙතනත් එන්නේ and කියන ඔපරේටර් එක. එහෙම අපිට පිළිතුරු පේනවා නේද? පළවෙනි උත්තරේ නම් ගන්න පුළුවන්. ඇවරේජ් එක 70ට වැඩි ස්පෝට් කලර් එක true නම් all rounder කියන ඒ අපි හිතමු කුසලානේ කියලා. කුසලාන ලැබෙනවා. අනිත් ඒවායි තියෙන විකාර 2018 18 වෙනි MCQ එක 2018 18 වෙනි MCQ එක. Consider the following pseudocode segment. එතන තියෙනෙත් ඒ වගේ එකක්ම තමයි නේද? හරි. දැන් මේකේ නම් අපි බැලුවොත් එතනත් if condition දෙකක් තියෙනවා. දැන් මේ ඇතුළට යනවා කියන්නේ yes ඇතුළට යනවා කියලා කියන්නේ if දෙකම පහු කරගෙන එපා යන්න. ඔය කහ පාටින් highlight කරලා තියෙන කොටසට. එතනට යන්නේ කොහොමද කියලා බලමු. payment option එක මුලින් මම payment option කියන එක කෙටි කරගත්ත PO කියලා. payment option එක false. මම ඒක false කියන එක F අකුරෙන් දාගන්නවා. හරිනේ. පහළට යනවා distance ගත්තාම හරි. මෙතන මේ ඔයාට ළමයි අගයන් දීලා නැහැ distance වලට අදාලා අගයන් දීලා නැහැ. ඒකින්ද පහලින් තමයි ඔයාට ඇඩ් කරගන්න වෙන්නේ. ඇත්තටම ඔයා දැන් මෙතන 99 කියන අගය ආදේශ කරා කියන්නකෝ. ඔයා මෙතනට 99 දුන්නොත් ළමයි ඔයාට මලාට ඇතුළට යන්න වෙන්නේ නැහනේ. ඒ කියන්නේ 100ට වඩා මම පොඩි ලයිට් එළියක් පත්තු කරගන්න. 100ට වඩා 99 ලොකුයිද? නෑනේ බා. හරිද? එතකොට මේ කන්ඩිෂන් එක false කියලා කියන්නේ කෙලින්ම දැන් ඔයාට if else part එකක් දීලා නැහැ.
ඒ කියන්නේ කන්ඩිෂන් එක false නම් යන්න පාරක් දීලා නැහැ. if then විතරයි දීලා තියෙන්නේ. කන්ඩිෂන් එක true නම් ඇතුළට යනවා. දැන් කන්ඩිෂන් එක false වුණොත් ඉතින් ආයේ sorry.com පටන් ගත්ත තැනම මෙන්න මෙහෙම ගිහිල්ලා end if කරගන්න තමයි වෙන්නේ. හරිද? කන්ඩිෂන් එක true වුණොත් නම් ඔන්න ඇතුළට පැනලා ඊළඟ පියවරට යනවා. හරිද? ඉතින් එහෙම බැලුවොත් පළවෙනි උත්තර ගන්න බැහැ නේ. පළවෙනි උත්තර ගන්න බැහැ. මොකද ඒවයි කියලා තියෙන දේවල් එක්ක අපිට උත්තරේ එන්නේ නැහැ. තුන්වෙනි එක්කෙනා බැලුවොත් අපි නිකන් තුන්වෙනි උත්තරේට අදාළ ඔය ඩිස්ටන්ස් එක ආදේශ කරලා බලමු. ඒ කියන්නේ 101 නේ. හරිද? 100ට වඩා 101 ලොකුයිද නැද්ද? 100ට වඩා 101 ලොකුයි. 100ට වඩා 101 ලොකුයි. මේ කන්ඩිෂන් එක true නේ. මේ කන්ඩිෂන් එක true වෙච්ච ගමන් ඇතුළට පනිනවා payment option එක මොකක් වෙනවා? true වෙනවා. දැන් මෙච්චර වෙලා payment option එක false වෙලා තිබ්බේ දැන් true වෙනවා. ඊට පස්සේ අපි දැන් මේ කියලා තියෙන දේවල් බලන්නේ. හරිද? මෙතනින් කෙලින්ම ආය ඇතුළට දාගන්නවා. ඇතුළට දාගෙන if vehicle type equal bus. vehicle type එක බස්ද කියලා අහනවා. දැන් මෙතන මේ තුන්වෙනි උත්තරේ vehicle type එක බස් දුන්නාම එයා කියනවා payment option එක ආයේ false වෙනවා කියලා. අපි බලමු. vehicle type is equal to bus then ආයේ payment option එක මොකක් වෙනවා? ආයේ false වෙනවා. හැබැයි කියපු ටික නම් හරි ගියා නේද? බලන්න වෙච්ච වැඩේ. මුලින් මේක කිව්වා දැන් මේ තුන්වෙනි උත්තරේ ගන්න පුළුවන් අපිට. හරි. සමහර වෙලාවට ළමයි ඔයාට ආදේශ කර කර බලන්න වෙනවා. ඉතින් ඒක මේ ගණන් හදද්දී අර එන පළපුරුද්දත් එක්ක දැන් ඔයා දැක්කනේ කලින් අපි හදපු ගාන වගේම එකක්නේ මේක. මං හිතන්නේ 2017 18 ළඟ ළඟ අවුරුදු දෙකක දීලා ඇත්තේ. එකම අවුරුද්ද දන්නෙත් නැහැ. එකම අවුරුද්ද නෙමෙයිනේ. නෑනේ මේ 2018නේ. බලන්න 17ත් දුන්නා ඊට පස්සේ 18ත් ඒ වගේම ගාණක් දීලා තියෙනවා. එතකොට අර අත්දැකීම් එක්ක ඔයාට තේරෙන්න ගන්නවා පළවෙනි උත්තර දෙකම දැම්ම ගමන් එන්නේ නෑනේ. එතකොට ඒකේ තියෙන දේවල් ඔයාට නිකන් බල බල ඉන්න දෙයක් නෑ. මං කිව්වේ if condition එක false වෙච්ච ගමන් ගාණ ඉවරයි. end if වෙනවනේ. ඒක හින්දා හොඳම දේ තමයි තුන්වෙනි උත්තරේ ආදේශ කරලා බලන එක. ඒක ගානට ගැලපුණා. ඒක ගැලපුණ නැත්නම් ඉතින් හතරවෙනි එක තමයි ගන්න වෙන්නේ. නේ? ඩිස්ටන්ස් එක 100ට වැඩිද? yes. එහෙනම් මොකද උනේ? payment option එක ආයේ true වුණා. ඊට පස්සේ vehicle type එක බස් දුන්නා. දැන් මේ ගානේ කියලා තියෙන vehicle type එක බස් දෙන්න කියලා. ඒ විදිහටම අපිත් මෙතන තියෙන vehicle type එක බස් කියලා දීලා එහෙමනම් payment option එක false වෙනවා. ඉතින් ගානේ කියලා තියෙන දේ නිවැරදිවම නිරූපණය වෙන්නේ තුන්වෙනි උත්තරේ. මේක හරියට මෙහෙම දෙයක්. දැන් මුලින් කියනවා මේ payment option එකක් දෙන්න විදියක් නැහැ. හරියට නිකන් හිතන්නකෝ අපි මේක මේක නිකන් උදාහරණයක් කියන්න ගිහිල්ලා වැඩේ අල වෙයිද? තේරෙන ටිකක් නැති වෙයිද දන්නේ. ඒකින්ද ඕනේ නැහැ. හරිද? උදාහරණ කියන්න දෙයක් නැහැ. ඉතින් ඔය තියෙන ගාන right. අපි ඊළඟ ගානට යමු. මේක නම් මට මතකයි අපි හැදුවා කලින්. එදා හිටපු නැති ළමයෙක් හිටියොත් කියලා ඕන්නම් අපි ආයේ පාරක් බලමු පොඩ්ඩක්. arrays කියන්නේ ළමයි හායි නිකන් ලේසියෙන්ම ලකුණක් අතේ කියන එක. ඔයා arrays ගණන් දැක්කහම
බයේ දුවන්න එපා. ඒවා හරිම ලේසියෙන් විසඳ ගන්න පුළුවන්. ඇරේ එකක් දීලා තියෙනවා A කියලා. මම ඇරේ සම්බන්ධ තියරි ටික මතක් කරන්නම්. එකම ඩේටා ටයිප් එකේ ඕන තරම් අගයන් ගබඩා කරන්න පුළුවන් කන්සෙප්ට් එකක් තමයි ඇරේ කියලා කියන්නේ. ඉතින් මේක එන එක හොඳයි. හරිද? මේ කන්සෙප්ට් එකේ හින්දා ළමයි RAM එක අනවශ්‍ය විදියට පිරෙන එක වළක්වා ගන්න හැකියාව ලැබුණා. දැන් මෙතනත් කියන්නේ ළමයි 10 දෙනෙක්ගේ ICT ලකුණු ඇත්තට මේවා මේ ඉන්ටීජර්ස් දශම සහිත අගයන් නෑ. හරි ඉතින් පුදුමයි කරන්න දෙයක් නෑ. දශම සහිත අගයන් නැහැ. පූර්ණ අගයන් විතරයි දෙන්න පුළුවන්. ළමයි 10 දෙනෙක්ගේ IT ලකුණු ගබඩා කරලා තියෙනවා. දැන් වෙනදන වේරියබල් 10ක් එපෑ ලකුණු 10 ගබඩා කරන්න. දැන් එහෙම ඕනේ නැහැ. එක වේරියබල් එකක් ඇති. ඒ කියන වේරියබල් එක හරහා අපිට මේ අගයන් 10ම ගබඩා කරන්න පුළුවන්. තව විදියකින් කිව්වොත් ඒ කියන ඇරේ එක හරහා මේ අගයන් 10ම ගබඩා කරන්න පුළුවන්. ඉතින් මෙතන කියන්නේ ළමයි ඉහළම ලකුණ ලබාගත් ළමයා ඉන්නේ කීවෙනි කොටසේද කියලා අපෙන් අහනවා. මතක තියාගන්න ඇරේ එකක් අපි ඉන්ඩෙක්සින් කරද්දී ඒ කියන්නේ ඇරේ එකේ තියෙන කොටස් අනන්‍යව හඳුනගන්න අපි පාවිච්චි කරනවා ළමයි ඉන්ඩෙක්ස් එක. එතකොට අපි ඇරේ එකේ name එකයි කොටු වරහනයි පාවිච්චි කරලා මේ බලන්න එකින් එකට අගයන් ආදේශ කරගෙන යන විදිහ. ඒ වල බිඳුවෙනි ඉන්ඩෙක්ස් එක. ඒ වල පළවෙනි ඉන්ඩෙක්ස් එක. හරි. ඊට පස්සේ ඒ වල දෙවෙනි ඉන්ඩෙක්ස් එක. ඔහොම යන්න. හරි. ඒ වල දෙවෙනි ඉන්ඩෙක්ස් එක. මේ ඒ වල 3. මෙයා ඒ වල 4. මෙයා ඒ වල 5. රයිට්. මෙයා ඒ වල 6. මෙයා ඒ වල 7. ඔන්න උත්තරේ ආවා. 93 කියන්නේ ළමයි ඒ වල 7 වෙනි ඉන්ඩෙක්ස් එක. ඔය ඉන්ඩෙක්සින් එකෙන් තමා අපි අදාළ අගය අනන්‍යව හඳුනගන්නේ. අවම අගය ඇහුවොත් අවම අගය එන්නේ කීයද? 37 නේද? 37ට අඩු අගයක් නැහැනේ. ඒ කියන්නේ ඒ වල 8. විශාලම අගය නම් ඒ වල 7. රයිට්. 20 වෙනි ගාන හොඳ ගානක්. 20 හදමු බලන්න. 20 හදපු කට්ටිය උත්තර දාන්න බලන්න. කොල්ලෝ ටික හැදුවද 20? මං ස්ක්‍රීන් එක කොහොමම තියාගන්නම්. දැන් මටත් ඕනනේ ටයිම් එකක්. ඕවා හද. ඕවා හදන්න කියන්නේ මේ බෝඩ් එකේ ලියන්න. බෝඩ් එකේ ලියන්න නැතුව හදන්න ගියොත් ළමයි මේ අයා අවුල් යනවා. මේකෙත් රිපීට් අන්ටිල් අර එහෙම මෙහෙන් දාලා නේද? එක විකාරයක් කරලා තියෙනවා.
P වලගේ බිඳුවයි. රිපීට් කමාන්ඩ් එක දැක්ක ගමන් ඇතුළට පනිනවා. රයිට්. රිපීට් කමාන්ඩ් එක දැක්ක ගමන් ඇතුළට පනිනවා. එතකොට මෙතනදී ලූප් වෙන කොටස තමා ළමයි මේ තියෙන්නේ. කොල්ලෝ ටික මං ගාන ලිව්වා හරි නේද? ඔය කොහෙන් හරි වැරදුනොත් මල කෙලියක් වෙන්නේ මේ. ආයේ මුලින් ඉඳන් හදන්න වෙයි. P සමානයි බිඳුවයි රිපීට් Q සමානයි P mod 2 if Q සමානයි 1යි then හරි. ඔයාලගේ උත්තර ටිකත් දාගෙන යන්න බලන්න. හරි. ඔහොමනේ යන්නේ. එතකොට කියන්නේ ඩොලර් මාක් එක කී පාරක් ඩිස්ප්ලේ වෙනවද කියලා හොයන්න කියලා. හරි. repeat until අතර ලියලා තියෙන මේ රතු පාට කොටස තමයි නැවත නැවත ක්‍රියාත්මක වෙන්නේ. අපි ඔකට කියනවා loop වෙන කොටස කියලා. මේ condition එක true නම් ඇතුළට පැන්නා බලන්න පළවෙනි පියවර q equal p mod 2. q අමතක කරන්නකො. ඔයා ගන්න p. p වලට ආදේශ කරන බිඳුව. බිඳුව mod 2. හරිද? ඔතනදි වෙන්නේ මෙහෙම දෙයක්. දැන් ඕක නම් ලියන්න වෙයි. නැත්තම් වැඩේ අවුල් යයි. හරිද? q සමානයි p mod 2. හරි. p වලගේ බිඳුවයි mod 2. බිඳුව මොඩ් වලින් කරන්නේ ළමයි බෙදනවා. ඒ කියන්නේ මේ මුලින් තියනාගේ තමා බෙදීමට ලක් වෙන්නේ. කීයෙන්ද බෙදෙන්නේ දෙකෙන්. බිඳුව බෙදනවා දෙකෙන්. බිඳුවට දෙකේවා බිඳුවයි. දෙවරක් බිඳුව බිඳුවයි. බිඳුවෙන් බිඳුවක් ගියාම කීය? බිඳුවයි. අපිට එනවා Q වලාගේ කීයයි කියලා? බිඳුවයි කියලා. හරි. අපි ලියනවා Q වලාගේ බිඳුව. Q වලාගේ බිඳුවයි. පහළට යනවා. Q equal 1. Q වලට ආදේශ කරනවා කිය? බිඳුව. බිඳුව සමාන 2. මේ කන්ඩිෂන් එක මොනවා වෙනවද? මේ කන්ඩිෂන් එක ෆෝල්ස් වෙනවා. මේ කන්ඩිෂන් එක ෆෝල්ස් වුණා කියලා කියන්නේ කෙලින්ම මෙතනින් පහළට ආවා එන්ඩිෆ් වුණා. ෆෝල්ස් නම් පහළට ආව එන්ඩිෆ් වුණා. එන්ඩිෆ් වලින් පස්සේ ඊළඟට යන්නේ p equal p1 කියන කොටසට. එතනදී වෙන්නේ p ගියාගේ එකකින් වැඩි වෙන එක. දැන් p ගියාගේ 1යි. මෙතනින් ඔහොමම කෙලින්ම ඇවිල්ලා ආයේ රිපීට් කියන කොටසට යනවා. සමා වෙන්න. කෑවනේ. කෑවා. කවුද ළමයි මේවා ලියන්නේ? හරි. p වලගේ ආදේශ කරන එක. ඈ ඔයාලටත් ආවේ මට ආපු උත්තරේමද? ආන්සර් එකක් නැද්ද? ඔයාලා කොහොමද ළමයි බිඳුව දෙකෙන් බෙදුවාම ඔයාලා කොහොමද එක කියලා ගත්තේ? එක දෙන්නේ. උත්තරේ එක කියලා ගත්ත ළමයා අත උස්සන්න. ඒක තමයි මම බැලුවේ. අ 2000 කීයද 18 නේ.
බලන්න ඊළඟ ගණන් ටික හදාගෙන යන මම මේ ඒකේ ආන්සර්ස් ටික පොඩ්ඩක් චෙක් කරලා කියන්න. මොකද උත්තර තිස්සත ඕල් මේක මේ ඕල් ළමයි. ඔයාලා උත්තර ගත්තා නම් අතිශය විශිෂ්ටයි. ආ, අර පරාද බෝඩ් එකේ ලියාගෙන නේද? මෙතන මේ බලන්නකො ඉතින්. මේක අනිත් පැත්ත හැරුණා නම් ගොඩ ඉතින්. හරි. ඔන්න මේක අනිත් පැත්ත හැරුණා නම් මේ ටයිපින් මිස්ටේක් එකක් නෙමෙයි හරිද? ස්ක්‍රීන් එක හරි. ටයිපින් මිස්ටේක් එකක් නෙමෙයි මේ ඒක O level පේපරේ තිබ්බ ඇත්ත වැරද්දා. ඒකට ඕල් දීලා තියෙනවා. අපි නිකන් අනිත් පැත්ත හදලා අනිත් පැත්ත හරවලා හදමු. නැත්තම් වැඩක් නැහැ නේ බෝඩ් එකේ ගාන ලියපු එකේ. හරි. කට්ටිය හදන්න බලන්න අනිත් පැත්ත හරවලා. පහට වඩා එක ලොකුයිද? පහට වඩා එක ලොකුයිද? නෑ. නැත්තම් මොකද වෙන්නේ? ඒ කියන්නේ මේක false නම් තමා loop වෙන්නේ. false නම් loop වෙනවා repeat command එක ගාවට එනවා ඇතුළට පනිනවා p mod 2. හරිද? p වලාගේ අපිට එනවා 1යි mod 2 නේ. එක බෙදනවා දෙකෙන්. දැන් බලමු වෙන වැඩේ. එක බෙදනවා දෙකෙන් එකට දෙකේව නැහැ. ඉතිරි එනවා 1යි කියලා. එතකොට මෙතන q වලාගේ අපිට එනවා කීය? 1යි කියලා. ඒ කියන්නේ mod කියන්නේ ඉතිරිය සෙවීම. මේ තියෙන mod වල වැලියු එක. ඊට පස්සේ පහලට එනවා right q වල වැලියු එක 1යි. එක සමාන දානවා එකට. yes. අන්න ඇතුළට පනිනවා ඩිස්ප්ලේ කරනවා ඩොලර්. ඔන්න අවුට්පුට් එක එකක් ආව ඩොලර් කියලා. ඊට පස්සේ දැන් මෙතනින් ගියත් ආයේ මෙතෙන්ටම තමයි එන්නේ. හරිද? endif වෙනවා. p වලාගේ එකකින් වැඩි වෙනවා. දැන් p වලාගේ 2යි. p වලාගේ 2යි. මෙතෙන්ට 2 ආදේශ කරනවා. පහට වඩා 2 ලොකුයිද නැහැ. කැරකිලා උඩට යනවා. 2 බෙදනවා 2. එතකොට 2 mod 2 දෙක දෙකෙන් බෙදුවාම ඉතිරිය කීයද? ඉතිරිය බිඳුවයි. q වලාගේ බිඳුවයි. චෙක් කරනවා බිඳුව සමාන දෙකට නෑ. endif p වලාගේ එකකින් වැඩි වෙනවා. දැන් p වලාගේ 3. මෙතෙන්ට 3 ආදේශ කරනවා. පහට වඩා 3 ලොකුයිද නැහැ. කැරකිලා උඩට එනවා. ඇතුළට පනිනවා 3 mod 2. හරිද? p වලාගේ කීයද? 3යි. 3 mod 2. 3 දෙකෙන් බෙදුවාම ඉතිරිය අපිට එනවා කියයි කියලාද? 1යි කියලා q ට ආදේශ කරනවා 1. හරි. q ට ආදේශ කරනවා 1. එක සමාන දෙකට එක සමාන දෙකට yes ඇතුළට පනිනවා ඩිස්ප්ලේ කරනවා කිය ඩොලර් මාක් එක right ඩිස්ප්ලේ කරනවා ඩොලර් මාක් එක පහලට එනවා p ගයාගේ එකකින් වැඩි වෙනවා දැන් p ගයාගේ 4යි මෙතෙන්ට 4 ආදේශ කරනවා පහට වඩා 4 ලොකුයිද නැහැ කැරකිලා උඩට එනවා ඇතුළට පනිනවා p වලාගේ අපිට එනවා 4යි 4 mod 2 4 දෙකෙන් බෙදුවාම ඉතිරිය අපිට එනවා i කියයි කියලා බිඳුවයි කියලා right q වලාගේ අපිට එනවා දැන් බිඳුවයි කියලා මෙතෙන්ට ආදේශ කරනවා අපි බිඳුව සමාන දෙකට නැහැ if එක end වෙනවා p ගයාගේ එකකින් වැඩි වෙනවා දැන් p වලාගේ 5යි හරිද p වලාගේ 5යි පහට වඩා 5 ලොකුයිද නැහැ කැරකිලා උඩට යනවා 5 දෙකෙන් බෙදනවා 5 mod 2 5 දෙකෙන් බෙදුවාම ඉතිරි 1යි right q වලාගේ අපිට එනවා කියයි කියලා 1යි කියලා
දැන් මෙතෙන්ට ආදේශ කරනවා එක සමාන දෙකට yes ඇතුළට පනිනවා ඩොලර් මාක් එක print කරනවා if එක end වෙනවා p ට එකක් එකතු වෙනවා දැන් p වලාගේ 6යි මෙතෙන්ට 6 ආදේශ කරකවක ගමන් 5ට වඩා 6 ලොකුයිද yes එහෙනම් ප්‍රෝග්‍රෑම් එක end වෙනවා true වුණොත් end වෙනවා හරි ඩොලර් මාක් එක 1යි 2යි තුන් පාරක් ඩිස්ප්ලේ වෙනවා එතකොට 20ට 3 කියලා ගන්න පුළුවන් මම හිතන්නේ ඒක බලාපොරොත්තුෙන් තමයි ගාන දෙන්නේ නැත්තේ අනිත් එක තමයි මේක මෙහෙම නටන්න දෙයක් නැහැ හරිද මෙහෙම හදන්න ඕනේ නැහැ කවුරු හරි කොහොමම හදන්න ඕනද කියලා හිතයි අනේ නැහැ හරිද කන්සෙප්ට් එක ඒ කියන්නේ මේක එකපාරක් යද්දි පවා තේරෙනවා මේ ගානෙන් කරන්නේ මොකද්ද ඉතිරිය ඉතිරිය එක වුණොත් ඩොලර් මාක් එක ඩිස්ප්ලේ වෙනවා හරිද බිංදුවේ සිට පහ දක්වා සංඛ්‍යාවන් ටික ඇතුළත් කරගන්නවා බිංදුවේ සිට පහ එක් කියන්න නැත්තම් ඕක හරිද 2 3 4 5 බිංදුව 1 2 3 4 5 කියන සංඛ්‍යා පහ ඇතුළත් කරනවා ඕකෙන් ඔත්තේ අගයන් ටික තියෙනවනේ ඔත්තේ අගයන් එන අවස්ථාවලදී මොකද වෙන්නේ ඩොලර් මාක් එක print වෙනවා ඔත්තේ අගයන් කියන්නේ 1 3 5 හරි ඉතින් මම දෙකෙන් බෙදලා ඉතිරි එක වෙන අවස්ථාවන් ගත්තොත් ඔය ඔත්තේ සංඛ්‍යා ටිකනේ දෙක ඉන්පුට් කළාම දෙක දෙකෙන් බෙදුවාම ඉතිරිය බිඳුවයි හතර දෙකෙන් බෙදුවාම ඉතිරිය බිඳුවයි මෙතන ඉල්ලන්නේ මොකද්ද මෙන්න මෙතනින් කරන්නේ ඒ අදාළ සංඛ්‍යාව දෙකෙන් බෙදුවාම ඉතිරිය එකවන අවස්ථා ටික ගන්නවා එකවන අවස්ථා ටික අරගෙන අන්න එහෙම ආවොත් කන්ඩිෂන් එක true නම් ඩොලර් මාක් එක print කරනවා ඒ කියන්නේ 1 3 5නේ කොහොමද මං කියන දේ තේරෙන කට්ටිය හරි nice ඉස්ස. හ්ම්. 21 21 හැදුවද 21 කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දකුණු පස පෙන්වා ඇති ගැලීම් සටහන සලකන්නලු එය ආදානය කරන ලබන සංඛ්‍යාව බිංදුව සහ 100 අතර වන්නේ නම් වලංගු ලකුණකි. PQR ලේබල සඳහා ලිවිය යුතු පද පිළිවෙලින් ලියා දක්වන්න. හරි. බිංදුව සහ 100 අතර වන්නේ නම් වලංගු ලකුණක් යන්න පෙන්වයි. හරි. මෙහෙමනේ. දැන් බිංදුව සහ 100 අතර කිව්වහම බිංදුව ගන්නත් බෑ 100 ගන්නත් බෑ. රයිට්. එතකොට මෙතනින් මුලින්ම n ආදානය කරනවා. රයිට්. n ඉන්පුට් කරනවා. n ඉන්පුට් කරායින් පස්සේ චෙක් කරනවා බිංදුව බිංදුවට සමානද එහෙම නැත්නම් බිංදුවට වඩා විශාලද සොරි බිංදුව සහ 100 අතර කිව්වහම බිංදුව ගන්නවා නේ නැතුව මේක හදන්න බෑනේ බිංදුව ගන්නවා
Q වලටත් එන්න ඕන ඔව් කියලා. හරිද? එතකොට Q වලටත් එන්න ඕන ඔව් කියලා. එහෙම බැලුවොත් උත්තර දෙකයි තියෙන්නේ. මෙන්න මේ දෙක. R වලට එන්න ඕන නැත කියලා. R වලට එන්න ඕන නැත කියලා. එතකොට n සමානයි 100ද? n සමානයි 100ද? 100 ගත්ත කියනකො 100 ගත්තත් print කරනවා. උත්තරේ ගන්න වෙන්නේ 2 කියලා. මේ 21ට උත්තරේ 2. හැබැයි ඔය බිංදුව සහ 100 අතර කිව්වහම 0යි 100යි ගන්න නෑ නේද ළමයි? ඔය මම මැත්ස් කරන සර් කෙනෙක්ගෙන් ඕක අහලා බැලුවා. හරිද? බිංදුවේ ඒ කියන්නේ බිංදුව තෙක් කිව්වහම විතරයි ඒ අදාළ අගයන් ගන්න. කොහොම වුණත් අපිට වෙන මෙතන උත්තරයක් ගන්න විදියක් නෑ, වෙන එකක් නෑනේ. මේ පිළිතුරු අංක 2 තමයි ගන්න වෙන්නේ. හරි. පොඩ්ඩක් මේ ඔය අතර තෙක් දක්වා කියන ටික පොඩ්ඩක් බලාගෙන යන්න. මං අහලා තියෙන විදියට තෙක් කිව්වහම විතරයි ඒ අදාළ සංඛ්‍යාව ගන්නෙ. දක්වා කිව්වහම ගන්නෙත් නැහැ. අතර කිව්වහම ගන්නෙත් නැහැ. නමුත් ඉතින් මේ මෙතන අපිට වෙන පිළිතුරක් ගන්න විදියක් නැහැ. හරි. 22. 22 වෙනි ගාන සූඩෝ කෝඩ් එක නිවැරදිම සූඩෝ කෝඩ් එක මොකක්ද කියලා අපිට හොයන්න තියෙන්නේ. දැන් මෙතන ෆ්ලෝ chart එක දීලා තියෙනවා. right. මේ ෆ්ලෝ chart එකට අනුව අවුට්පුට් එක ලබා දෙන සුඩෝ කෝඩ් එක තෝරන්න තියෙනවා. හරි. මෙහෙම නෙවෙන්නේ. බලන්න මේකේ වෙන වැඩි. ස්ටාර්ට් කරනවා C ගයාගේ ඉන්පුට් කරනවා 9 වැඩි කරනවා C ගෙන්. ඊට පස්සේ A ලැබෙන අගය F ට ආදේශ කරනවා F බෙදනවා 5න්. ඊට පස්සේ F ට 32ක් එකතු වෙනවා F පෙන්නනවා. හරිද? දැන් ඔය ඔක්කොම දේවල් ටික අපි අපිට නිකන් ඔය ඔක්කොම දේවල් ටික මෙන්න මෙතනින් ගන්න පුළුවන් නේ. yes. පිළිතුරු අංක දැන් 3 බලන්නකො. හරිද? හැබැයි මේක මේ වඩාත් නිවැරදි වරහණක් වගේ දාලා තිබ්බනම් නෑ ඒත් අවුලක් නෑ. අර අනුපිළිවෙල අපි දන්නවනේ. 9 වැඩි කරනවා C ගෙන්. ඒක තමයි මුලින්ම වෙන්න ඕන. හරිද? මුලින්ම වෙන්නේ ඒකනේ. ඊට පස්සේ A ලැබෙන උත්තරේ F ට ආදේශ කරලා තියෙනවා. හරිද? එතකොට F ඊළඟට කියනවා කීයෙන් බෙදන්න කියලාද? 5න් බෙදන්න කියලා. ඇත්තටම F කියන්නේ මොකද්ද? 9 වැඩි කිරීම C නේ. මෙතන ඔයා F වෙනුවට ඔයාට මොකක්ද ලියන්න පුළුවන්? 9 වැඩි කිරීම C කියලා ලියන්න පුළුවන් ගේමක් නැතුව. ඊට පස්සේ ඔය සම්පූර්ණ කොටස මෙතෙන්ට ආදේශ කරන්නකො. හරිද? මෙතෙන්ට ආදේශ කරාම මොකක්ද වෙන්නේ? 9 වැඩි කිරීම C. හරිද? 9 වැඩි කිරීම C. ඊට පස්සේ ඕක බෙදනවා කියේද 5න්. ඊට පස්සේ කීයක් එකතු කරනවා? 32ක් එකතු කරනවා. හරි. 32ක් එකතු කරනවා.
ඊට පස්සේ ඔන්න ඕක තමා F කියලා අරගන්න. අන්තිමට F පෙන්වන්න කිව්වහම 9 වැඩි කිරීම C බෙදීම 5 එකතු කිරීම 32. පිළිතුරු අංක 3. හරි. තේරුණාද මං කියපු එක? මෙතන F කියන්නේ 9 වැඩි කිරීම C නේ. ඒක මෙතන F වලට ආදේශ කරා. 9 වැඩි කිරීම C. ඊට පස්සේ බෙදන්න 5. දැන් ඊට පස්සේ මේක F වලට සමානයි. ඊළඟට මේ F වලට ආදේශ කරනවා මොකක්ද? 9 වැඩි කිරීම C බෙදීම 5. ඊට පස්සේ මේ කෙලවරේ මොකක්ද තියෙනවා? 32 තියෙනවා. ඊට පස්සේ 32 එකතු කරනවා. හරි. ඕක තමයි F කියන්නේ. හරි. ඊට පස්සේ 23. අන්න තියරි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ක්‍රමලේඛ භාෂා සම්බන්ධයෙන් පහත සඳහන් වගන්ති අතරින් නිවැරදි වගන්තිය මොනවාද කියලා අහනවා. ඒ යන්ත්‍ර භාෂාවල භාවිතා කරන්නේ පරිගණකයට තේරුම් ගත හැකි ද්විමය සංඛ්‍යාංක බිටු පාදක උපදෙස්ය. Machine language uses binary digit based instruction which a computer can understand. Yes, computer can understand 0 and 1. යන්ත්‍රකේතෙහි සංකේතාත්මක නිරූපණයන් භාවිතා කරන එසෙම්බලි භාෂාව යන්ත්‍රය මත රඳා පවතින පහළ මට්ටමේ භාෂාවකි. හරි. මෙහෙමයි. ඇසෙම්බලි කියන්නේ පහළ මට්ටමේ භාෂාවක්. ඒක හරි. ඇසෙම්බලි කියන්නේ පහළ මට්ටමේ භාෂාවක්, low level language එකක්. ඒක යන්ත්‍රය මත රඳා පවතිනවද? සංකේත භාවිතා කරලා තමයි ඇසෙම්බලි නිරූපණය කරන්නේ. ඒ ඔක්කොම හරි. යන්ත්‍රය මත රඳා පවතිනවා කියන එකෙන් අර්ථවත් වෙන්නේ ළමයි ඒ කෝඩ් එක ඒ කියන්නේ software එකක් අපි යම් software එකක් ගත්තොත් ඒ අදාළ software එක වැඩ කරන්නේ ඒ පරිගණකය තුල පමණයි. වෙන පරිගණකයක් ගත්තොත් ඒ පරිගණකයේ තියෙන hardware components ටික operating system එක වෙනස් වෙන හින්දා software එක වැඩ කරන්නේ නැහැ. දැන් ඔක යන්ත්‍ර අපි ගත්තොත් machine language වල එක ගුණාංගයක් තමයි ඕක. හරිද? machine language වල එක ගුණාංගයක් තමයි යන්ත්‍රය මත රඳා පැවතීම කියලා කියන්නේ. assembly language ගත්තාම assembly languages යන්ත්‍රය මත රඳා පවතිනවා කියලා අපිට ගන්න පුළුවන්. හරිද? ඒක පහළ මට්ටමේ භාෂාවක්. මේක අපිට ගන්න පුළුවන්. උසස් මට්ටමේ භාෂාවන් high level language ගත්තාම යන්ත්‍රයෙන් ස්වායත්තයි. ඒ කියන්නේ ළමයි independent. යන්ත්‍රය මත රඳා පවතින්නේ නැහැ. හරිද? දැන් අපි ගත්තොත් ඔය Python හරිද? Pascal C Java වගේ language වලින් ලියන කෝඩ් ගත්තාම මගේ මැෂින් එකෙත් වැඩ ඔයාගේ මැෂින් එකෙත් වැඩ ඕන කෙනෙක්ගේ මැෂින් එකක වැඩ. එතකොට අපි දෙගොල්ලොන්ගේ අපි හැමෝගෙම මැෂින් එක වගේ නෙමෙයි ඔපරේටින් සිස්ටම් වෙනස්. එතනින් ගියයින් පස්සේ hardware components වෙනස්. right? එතකොට ස්වායත්තයි කියන්නේ යන්ත්‍රය මත රඳා පැවතීමක් වෙන්නේ නැහැ. ඉතින් 23ට අපිට ගන්න පුළුවන් සියල්ල නිවැරදි කියලා. කොබලන සියල්ල නිවැරදි කියලා තෝරපුලම. 23 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
නියමයි. අදට ඔය ටික අපි ඔතනින් නතර කරමු. මේ පේපර් ක්ලාස් එක 9යි කාලට පටන් ගන්න තියෙනවා. මම ඒකයි කිව්වේ 7යි කාලට වගේ සෙට් වෙන්න කියලා. ඒ 2019 ප්‍රශ්න ටික අපි ලබන සතියට දාගමු. ලබන සතියේ බෑ, ලබන සතියේ සිස්ටම් පටන් ගන්නවා. මේ ටියුට් ටික හෙට දානවා ළමයි. රයිට්. ඔය ගිය දවස්වල ටියුට් අපිට එවා ගන්න බැරි වුණා නම් ටියුට් එවීම ප්‍රමාද වුණා නම් ඒවට හේතු වෙන මොකුත් නෙමේ. මේ ඩිග්‍රී වැඩත් එක්ක අර අවසාන දවස් ටිකේ උපරිම වැඩ කරන්න තිබ්බා. ප්‍රොජෙක්ට් ප්‍රසන්ටේෂන් මේ ගානට හිර වෙලා තිබ්බේ. ඒකයි ඔය ඔන්ලයින් ළමයින්ට ටියුට් එවුවා නම් ඒවා ප්‍රමාද වීම සහ අර කලින් කිව්වා වගේ වන්න බැරි වුණේ. මං හැබැයි PDF හරි දැම්ම බං. හරිද? සහ මේ පැස්කල් පාඩමේ ඔයාලා දන්නවා ටියුට් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? දැන් ඔය ඩිලෙන්ට එහෙම මට ටියුට් එක එවා ගන්න බැරි වුණා. මට මතකයි. හරිද? ටියුට් එක එවා ගන්න බැරි වුණා. ඒත් ඒ ළමයි වැඩ කරනවා සහ උන් දවස ගාන එනවා. ප්‍රශ්න ටික සාකච්ඡා කරද්දී එනවා. උන්ට පුළුවන් මටත් කලින් උත්තර හරි ගස්සලා දානවා. ඉතින් මේවයි ටියුට් අවශ්‍ය නැහැ. එහෙමයි කියලා ටියුට් එවන්න නැතුව ඉන්නේ නැහැ. ටියුට් එවනවා හෙට දානවා ටියුට් ටික. මේ දැන් ළමයි ඔයාට ගානට ඉස්සරහට වැඩ ටික සෙට් වෙනවා. අඩුපාඩු මොකුත් වෙන්න තියන්නේ නැහැ. මොකද මම ෆුල් ටයිම් දැන් ටියුෂන් කරා. හරිද? ෆුල් ටයිම් උගන්වන්නෙක් කරා. එහෙනම් පේපර් ක්ලාස් එකට ඉන්න කට්ටියට ඉන්න පුළුවන්. මේ මාසෙත් පේපර් ක්ලාස් එකට මේ ෆී එකක් ගන්න නැහැ. ඉතින් ඇවිල්ලා බලන්න වැඩ වෙනවා. 9යි කාලේ ඉඳන් 11යි කාලේ විතර වෙනකම් කරනවා. හරි. එහෙනම් good night.